හලෝ ඉතින් ඔයාලට කොහොමද? ඔන්න මම මේ වීක් එකේ වෙන්ස්ඩේ ගත කරපු විදිය තමයි අද ඔයාලට බලන්න තියෙන්නේ. අපේ කත්නෝරුවේ හාමුදුරුවන්ගේ ධර්මදේශනාවකට සවන් දෙන ගමන් නෝට්ස් වගයක් ලියන්න තමයි මට තියෙන්නේ. ටැබ් එකකින් එකක් බලාගෙන ධර්මදේශනාවටත් ඇහුම්කන් දීගෙන තමයි මේ වීඩියෝ එක ෂූට් කරන්නේ. අදත් ඉතින් කියලා වැඩක් නෑ වොයිස් කරන වෙලාවේ මහා වැස්ස. වැඩක් කරන්න ලැබෙන්නේ නෑ එක දිගට. ඉතින් ඔය පේනවනේ WhatsApp messages එනවා. මම ඔයාලට පොඩි කතාවක් කියන්නම්. මට ඉන්නේ අම්මයි තාත්තයි මගේ අක්කයි මමයි. අපේ ෆැමිලි එකේ. ඉතින් අක්කා තමයි මේ YouTube වීඩියෝ කියන එක මගේ ඔළුවට දැම්මේ. ඒ කියන්නේ අක්කා කිව්වා YouTube එකට වීඩියෝ අප්ලෝඩ් කරන්න ආසයි. ඒව කවදා හරි කවුරු නොබැලුවත් අපිට බලන්න පුළුවන් කියලා. ඔන්න තාත්තා උදේම අර කලින් වීඩියෝ එකේ අපේ ගෙදර ළඟ ගෙදරක තිබුණු ධර්මදේශනාවේ දානමය පින්කම තියෙන්නේ බදාදා. ඉතින් ඒකට ස්වාමීන් වහන්සේලා වඩම්මන්න තමයි ගියේ. ඔන්න පේනවනේ. ලෝකෙ පෙරුණත් නින්ද ලොකුයි. අපේ ගෙදර ඉන්න කට්ටිය නිදා ගන්න තැන්. මේ ඉන්නේ අනිත් එක්කෙනා. අද අම්මට පනාවක් හම්බෙලා හොඳට පීරලා දැම්මා. හරිම සනීපයි ඉතින් මෙයාට මෙහෙම පීරන එක. මෙයා මේ ගේන දවස්වල නම් වැක්කෝ කිනිතුල්ල මොකෙක්වත්ම හිටියේ නෑ. හරිම පිරිසිදුවට හිටියේ. අපේ ගෙදර නැවතිලා ඉන්නවනේ ලොකු බල්ලෙක්. එයා ඉතින් හැමතැනම ඇවිදින්න යන එක්කෙනෙක්. අන්න එයා එක්ක දඟලන හින්දා තමයි මෙයාටත් ඒ සත්තු ඔක්කොම ටික බෝ වෙලා තියෙන්නේ. දැන් ඉතින් ඒවට බෙහෙත් දානවා. බෙහෙත් දැම්මට ඉතින් ලොකුම හොඳක් නෑ. කවුරු හරි පුළුවන් නම් මේක බලන කෙනෙක් මට වීඩියෝ එකකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. කිනිතුල්ලන්ට මැක්කන්ට හොඳම ප්‍රොඩක්ට් එකක් මොනවද තියෙන්නේ කියලා. එතකොට මට පුළුවන් ඒක අරන් ඇවිල්ලා අපේ රූබිට වද දෙන මැක්කෝ කිනිතුල්ල ටික එයාගේ ඇඟෙන් අයින් කරලා දාන්න. ඔය පේනවනේ. මෙයා අම්මට විතරයි හැබැයි සැරෙන්න. තාත්තට ටිකක් බයයි. මට නම් බයක් ඇත්තෙම නෑ. මාව කණ එකම තමයි කරන්නේ. ඇල්ලුවත් ඇති කනවා. අම්මට නම් හරිම බයයි. අම්මා ඒයි කිව්ව ගමන් එයා ගිහිල්ලා කූඩුවේ. ඔය පේනවනේ. හරිම සෙල්ලම. හොඳට පීරලා දැම්මා. ඉතින් අපි බදාදා හවස පොඩි ගමනක් යන්න තීරණය කළා හිටියේ. මගේ කෝසස් වගේකට පේමන්ට්ස් වගේක් කරන්න තිබුණා. ඒවටත් එක්ක අපේ ජංක්ෂන් එකට ගිහින් එන්න තුන්දෙනාම අයිඩියා කරගෙන හිටියා. ඉතින් වීඩියෝ එකේ ඉස්සරහ තියෙන්නේ අපි යන ගමන. ඔන්න ආවා අපි යන ගමන. මේ අපේ උඩවලව මහා විද්‍යාලය. ලොකු ග්‍රවුන්ඩ් එකක්. ලොකු ඉස්කෝලයක්. වැස්ස හින්දා ඉතින් හැමතැනම තෙතයි. පේනවනේ. ඔන්න ෆුඩ් සිටි එකෙන් අයිස්ක්‍රීම් කෑවා. අපේ කාගේස් ෆුඩ් සිටි එකෙන්. මේ ආපහු ගෙදර එන ගමන් ඔන්න බලන්නකෝ උඩවලව කියන්නේ තනිකරම ටුවරිස්ට් ඇට්‍රැක්ෂන් ඒරියා එකක්. ඉතින් මේ පැත්තේ ගොඩාක් අන්න වගේ ලස්සන රෙස්ටෝරන්ට් ඩිසයින් කරලා තියෙනවා. ගොඩක්ම ෆොරිනර්ස්ලා මේ හරියේ ඉන්නවා. උඩවලව ආවට ගොඩක් ෆොරිනර්ස්ලා ඉන්නවා. ඉතින් ඔන්න උඩවලව බෝඩ් එක පේනවා ඔයාලට. අන්න බෝඩ් එක. ඉතින් අපේ ගෙවල් ළඟට වෙන්න ගොඩාක්ම විලාස් කොටේජස් වගේ තමයි තියෙන්නේ ෆොරිනර්ස්ලට. ඉතින් පාරේ නම් එකකට එකක් හේතු වෙන්න තරම් රෙස්ටෝරන්ට්ස් තියෙනවා. හරිම ලස්සනයි ඉතින් රෑ වෙනකොට බල්ස් දාලා ලස්සනට මේ ඒ ඒරියා එක ඒගොල්ලෝ මේන්ටේන් කරගෙන යනවා. රෙස්ටෝරන්ට් හැම එකකම වගේ. ඉතින් ඔන්න ඔය විදියට තමයි බදාද දවස ගෙවෙන්නේ. ගොඩක් රෙස්ටෝරන්ට්ස් හැබැයි ලයිට්ස් දාලා තිබුණේ නැහැ. කීපයක විතරයි ලයිට්ස් දාලා තිබුණේ.
සමහර රෙස්ටොරන්ට්ස් තියෙනවා 24 hours ම ඕපන් කරලා. මෙහෙත් ඉතින් ෆොරිනර්ස්ලට වෙලාවක් නැහැනේ. ඒගොල්ලෝ හිතුණු වෙලාවට රූම්ස් වලින් එළියට ගිහිල්ලා ඇවිදලා කාලා බීලා එනවා. දැන් නම් ගොඩක්ම ළඟයි. ඔන්න ඔතන ඉස්සරහින් ඔයාලට පේන්නේ මම බස් එකෙන් බැහැලා ගෙදරට යන පාර. මේ උඩවලව පොලිස් ස්ථානය. එතකොට ඔය ටික තමයි. ඔන්න අපේ අම්මයි තාත්තයි. මේ අපේ වෑන් එක. ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බ වෙමු. පරිස්සමින් ඉන්න. බයි.